සුබෝදෑසනක් මගේ යාළුවෝ හොඳින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් මම පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ දවස්වල YouTube channel එකේ වැඩ ටිකක් අතපසු වෙච්ච හින්දා මම පොඩ්ඩක් වැඩ කරන ගමන්, ඒ කියන්නේ මම උයන පිහන ගමන් එහෙම කල්පනා කරා අපි YouTube channel එකක් එහෙම නැත්නම් අපි YouTube videos බලන එකෙන් අපි ඇත්තටම මොනවද කරන්නේ කියලා. සමහර වෙලාවට අපි data reload දාගෙන data කපාගෙන videos බලනවා, කාලයත් කාදමනවා. හැබැයි අපි මොන හරි දෙයක් ඉගෙන ගන්නවද මොනවද කරන්න කියලා මම පොඩ්ඩක් කල්පනා කරා. හැබැයි අපි ඉස්සර ඉඳලම ගොඩාක් වෙලාවට කරලා තියෙන්නේ සල්ලිත් විනාශ කරගෙන කාලයත් විනාශ කරගත්ත එකනේ. ඉතින් මම මේ channel එකේ මම ළඟදී පොඩ්ඩක් බැලුවා මෙන්න මේ money box challenge එක ගැන වීඩියෝස් තිබ්බ මේ වීඩියෝස් දෙක තුනක් මම බැලුවා. channel දෙක තුනක තිබුණා. ඉතින් මටත් ආසාවක් ආවා මමත් දැන් ගෙදරන ඉන්නේ. ඇත්තට මගේ අතේ සල්ලි ගැවසුණා ටිකක් අඩුයි. ඒ නිසා මේ මටම කියලා මොනා හරි කරගන්න පොඩි ගාණක් එකතු කරගන්න money box challenge එක කරලා බලන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඒ නිසා මම තිබ්බ box එකකුත් ඔන්නෝම cover කරගෙන මේක කැලෙන්ඩර් කොලයක් තිබ්බා. ඒකෙන් cover කරලා පටන් ගත්ත money box challenge එක කරන්න. ලොකු කාලයකට නෙමෙයි මාසයකට වගේ කාලයකට. ඒ කියන්නේ ජුලි 9 වෙනිදා ඉඳලා අගෝස්තු 9 වෙනිදා වෙනකන් මාසයක් මම මේක කරනවා කියලා හිතුවා. මොකද ලොකු කාල පරාසයක් මේකට දාගත්තොත් එහෙම මම දන්නවා මට මේක කරන්න වෙන එකක් නැහැ. මොකද අනිත් එක කම්මැලි හිතෙනවා. මොකද ලොකු කාල පරාසයකට මට සීට් ටුවර් ඒ වගේ දේවල් ඒව කරන්න බෑ. මට ඇත්තටම ටිකක් බෝරින් වෙනවා ටික කාලයක් යනකොට. ඒ නිසා මේ ළඟ පීරියඩ්ස් වල පොඩි ප්‍රමාණ වලින් පටන් ගන්න එක තමයි මට සක්සස් වෙන්නේ. ඉතින් ඒ නිසා මම පටන් ගත්තේ රුපියල් 50න්. ඊට පස්සේ පටන් ගත්ත දවසේම රුපියල් 50යි. ඊට පස්සේ 100 සහ 150 මේ දාලා තමයි මම මේ money box එක හදන්නේ. හරිද? ඉතින් මෙහෙම දෙයක් කියන්න ඕනේ. මම දැන් ජොබ් එකක් කරන්නේ නැහැනේ ඇත්තටම. ඉතින් මට හැම දෙයකටම කියන්නේ හස්බන්ඩ්ගෙන් තමයි ඇත්තටම මට දැන් මේකට සල්ලි දාන්න වෙන්නේ. දැන් හවුස් වයිෆ්ලා සමහර විට ඔයාලගේ හස්බන්ඩ් ඔයාගේ අතට සල්ලි දෙනවා ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, ගෙදරට බඩු ගේන්න. හැබැයි මට පොඩි බබා ඉන්න හින්දා මම වැඩි ඇත්තටම එළියට යන්න කැමති නෑ. එයත් එක්ක ටිකක් අමාරු හින්දා. ඒ නිසා දැන් අපේ ගෙදරට බඩු මුට්ටු ගෙනල්ලා බිල් ඔක්කොම සෙටල් කරන්නේ අපේ හස්බන්ඩ්. ඉතින් ඒ නිසා සමහරට මගේ අතේ ඇත්තටම සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේක මට හස්බන්ඩ්ගෙන් ඉල්ලලා තමයි මේකට සල්ලි දාන්න වෙන්නේ. අනිත් එක තමයි මම මේ කොටු 1 2 3 කියලා නම් කරේ නැහැ. මම දිනේට තමයි මේ කොටු නම් කරලා තියෙන්නේ. ගොඩක් ඒ වගේ දැන් අපි කියමුකෝ 30 day challenge එකක් කරනවා නම් එකේ ඉඳලා 30ට numbers දාන්නේ. හැබැයි මම දිනේ අනුව තමයි මේකේ number එක දැන් මේකේ මම 9 වෙනිදා පටන් ගත්ත හින්දා මම කැලෙන්ඩරේ දිනේ ටික බලලා 9 10 11 12 ඔන්න ඔහම තමයි මේ මම මේ money box challenge එකට කොටු නම් කරේ. ඊට පස්සේ මට 100 150 මට කමන්නේ පොඩි ගාණක් එකතු වුණාට මට ඕනේ මේකේ මට සක්සස් වෙන්න පුළුවන්ද කියලා බලන්න විතරයි. ඒ නිසා මට ලොකු ගාණක් අවශ්‍ය නැහැ. මට රුපියල් 3-4000ක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේක මට කන්ටිනියු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම 100 150න් පටන් ගත්තා. අර ඩබල් කර යන එක තමයි මේකේ හරි ක්‍රමය. ඉතින් ඔයාලා බලලා නැත්නම් බලන්න. මම ඔයාලට ආරාධනා කරනවා මේ වගේ වීඩියෝස් ඔයාලත් බලලා ඉතින් හැබැයි තාම පටන් අරන් නැතුව ඇති. ඉතින් මෙන්න මේ වගේ අයිඩියාස් ගොඩක් තියෙනවා මට ඉස්සරහට කරන්න ඕනේ කියලා හිතාගෙන. මොකද දැන් ගත්ත ජීවිතෙන් භාගයක් විතර ඉවරයිනේ. ඉතින් ගෙදර ඉන්න හින්දා මට ආසයි දැන් අලුත් දේවල් try කරලා බලන්න. ඒ නිසා මම කියනවා මාසෙකට පොඩි ගාණකින් රුපියල් 20න් හරි කමන්නේ 50න් හරි කමන්නේ තියෙන ගාණකින් ඔයත් පටන් අරන් බලන්න වාට මේක කන්ටිනියු කරන්න පුළුවන්ද කියලා. කන්ටිනියු කරන්න පුළුවන් නම් අපි මේ මාසේ money box එක ඕපන් කරලා බලලා ඊළඟ මාසේ ඉඳලා තව ගාණක් වැඩිපුර මේකට දාලා අර කට්ටිය කියන්නේ මම 65000ක් ඉතුරු කරා මම ලක්ෂයක් ඉතුරු කරා මෙහෙම කියලා අන්න ඒ වගේ ලොකු ටාගට් එකකට යන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මම හිතනවා ඔයාලා මාත් එක්ක එකතු වෙයි කියලා. මටත් මේක ඇත්තටම චැලෙන්ජ් එකක්. මේ මොකද මම මේක මගේ මේසෙ උඩමයි තියන් ඉන්නේ අනිත් එක. මේ මොකද මේක පේන තැනක තියන් ඉන්න ඕන. නැත්තම් මේක වෙන තැනක තියුවොත් එහෙම අමතක වෙනවා. හැමතිස්සෙම ඇහැ ගැටෙන තැනක තියාගන්න ඕනේ. එතකොට තමයි මේකට සල්ලි දාන්න ඕනි කියලා මතක් වෙන්නේ. අනිත් එක මේකේ දිනේ තියෙනවා. දිනේට කොටුව කැපුවේ නැත්නම් ඒකත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද හිතට අවුලක් යනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මම try කරනවා අදාළ දිනේට කොටුව කපා ගන්න. එහෙනම් ඉතින් මෙන්න මෙහෙමයි මගේ money box challenge එක.
මම බාරගත්තේ. ඉතින් අපි බලමු මාසයක් ගිහිල්ලා බලමු මම මේක හරියට කරාද මම මේක කරේ නැද්ද කීයක් එකතු වුණාද මොකද මම තාම බැලුවෙත් නෑ ගාන හදලා බැලුවේ නෑ මට කීයක් එකතු වෙනවද කියලා. ඒ නිසා හරියටම අගෝස්තු 9 වෙනිදා වෙද්දි බලමු කොහොමද මට මේකේ සක්සස්ෆුල්ද වෙලාද නැද්ද කියලා. ඊට පස්සේ අපි මීට වඩා ලොකු චැලෙන්ජ් එකකට යමු. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලත් කරලා නැත්නම් YouTube channel වල තියෙනව නිකන් බලන්න නැතුව අපි මේ වගේ චූටි දෙයක් කරලා බලමු. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් සතුටින් පරිස්සමෙන් ඉන්න. මෙන්න මගේ පළවෙනි ගාන මනි බොක්ස් එකට දාන මම හිතුවා වීඩියෝ එක මෙතනින් ඉවරයි කියලා. මම මේ කපපු පෙට්ටියේ මේ කපපු ගානත් මේ මදි ප්‍රමාණය මදි ඇත්තටම. ඒ නිසා 4ට 5ට නවලා තමයි දාන්න වෙන්නේ. උන් රුපියල් 50න් තමයි මම පටන් ගත්තේ. රුපියල් 50 මන් දැම්මා. රුපියල් 50 දාලා පළවෙනි කොටුව මං ඔන්න කපන්නයි යන්නේ. මේකත් හරි ජොලි වැඩක් අනේ ඉස්කෝලේ යන කාලේ වගේ මේ අපි ලොකු වුණත් ඉතින් අර තාම ළමා මානසිකත්වය තාම හිම් පිටින්ම තියෙනවනේ. ඉතින් මේක හරි ජොලි වැඩක්. ඇත්තට මං කියනවා කරලා බලන්න කියලා ඔයාලට. හරි එහෙනම් ඉතින් ඔන්න දෙවෙනි වතාවටත් කියන්න යන්නේ මං ගිහින් එන්නම් කියලා. වීඩියෝ එක තව පොඩ්ඩයි තියෙන්නේ. ඒතර හරියෙන් ඉවර වෙනවා. ඉතින් මං ඔයාලට ආරාධනා කරනවා ඇත්තටම මේක සක්සස්ෆුල් දෙයක් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් මටත් එහෙම වෙන්න කන්ටිනියු කරගෙන යන්න මට හිතට ශක්ති ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරගෙන මම මේ වීඩියෝ එක නවත්තනවා යාළුවනේ. එහෙනම් සුබ දවසක්.